මට එකමයි හතමයි. ඔව් දැන් හොදි පරිප්පුයි රොටි අපි කාලා බලමු. කමෙන්ට් එකක් දෙන්න බලන්න. නිදේස්. උණුම කටට දාගත්තා. වෙච්චුනා වගේ. බන් දිනුක කාලා බලලා අපිට කමෙන්ට් එකක් දෙන්න. දිනුකයි තාත්තයි බලන්න බන්. කොහමද කියලා දඹානේ. අර කියන්නේ. තාස්සේ රජ මම. දිනුක කමෙන්ට් එකක් දෙන්න. හොඳමයි. හොඳමයි. නිදේස් ඔයා කමෙන්ට් එකක් දුන්නේ නැහැ නේ ඉතින්. තාස්සේ රජ මම. මනේ ඉස්පෝල් ගියා. හා ඒතන අපිට කමෙන්ට් එකක් දෙන්න බාන්න. කොහමද යාළුවගේ හොඳ රොටි. හා තාත්තා බාන්න කමෙන්ට් එකක් දෙන්න පරිප්පුයි. පරිප්පුයි පොල් රොටි. අද කන්නේ. රසම රස පරිප්පු රසම රස රොටි හරිම රසයි. ඒ කියන්නේ කට ඇතුලේ රජ මගුල්. අම්මලා දියා පන්න කියලා. චූටි බනවා කැලලක් කාලේ වල මට කමෙන්ට් එකක් දෙන්න. මේක කලද කලද නිමිච්ච කැලලක් දෙන්න. නිමිච්ච කලලා දන්නේ උණුවේ. උණුවෙන් කන්න ඕනේ. බාන්න කාලේ වල කමෙන්ට් එකක් දෙන්න අපිට. කවුද මේ කැකුළු පොජ්ජ මම පැත්තෙන් ආවේ මේ. කැකුලි වා කියන්න බාන්න කමෙන්ට් එකක්. කොහමද පරිප්පුව? රසයි හොඳමයි. හොඳමයි. බාන්න නිමාසකෝ ඔයත් කමෙන්ට් එකක් දෙන්න. හොඳට පරිප්පු ගා ගන්න හොඳට. මේ පරිප්පු. කො කමෙන්ට් එකක් දෙන්න බාන්න. සුපිරියක් තමයි. සුපිරියක් තමයි. උණුවෙන් කල් තමයි රසම. ඔව් හොඳමයි. යාරයට කියන්නේ හොඳමයි. එහෙනම් හොඳමයි. හොඳමයි. අපි ඉතින් ඇවිල්ලා දමානේ ඇවිල්ලා කට්ටියත් එක්ක වැද්දෝ අයගත් එක්ක ඉතින් අපි රස විඳිනවා. කමු මම තල්ලම ටිකල්ල නොමිනත පොඩ්ඩක් මෙයා කෑල්ලක් එක්කම කන්න ඕන. කලපිංච කෑල්ලක් එක්කම කන්න ඕන රොටිය. නගරේ රොටි වගේ නගරේ පරිප්පු වගේ නෙමෙයි. ඇත්තටම හොඳමයි. එයා කියන දර දරාරන් එනවර. ආ දාන්න. කමන්න.